ඉතින් මගේ පිටිපස්සෙන් තියෙන්නේ නකල්ස් වලින් ගලාගෙන එන සුන්දර ලංකාවේ ලස්සනම ඇල්ලක් වෙන හුළුකඟ. තාම දන්නේ නැහැ අපි යන පාර හරිය කියලා. දැන් ඉතින් අපි මොකද දන්නේ නැහැ හරව කරන්නේ. ඉතින් මේ එන ගමන් හම්බුණා මේ ලස්සන view එක තියෙන ground එක. අපිට එහාට ලස්සන place එකක් තියෙනවා. මේ කොල්ල නාල සිටයි ගහනවා වතුර සීතලයි. ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් අද අපි ආවා අලුත් ගමනක් කිව්ව වගේම ගමනක් එන්න පුළුවන් වුණා. ඉතින් මගේ පිටිපස්සෙන් තියෙන්නේ නකල්ස් වලින් ගලාගෙන එන සුන්දර ලංකාවේ ලස්සනම ඇල්ලක් වෙන හුළුකඟ. ඉතින් හුළුකඟ ගාව තමයි එන්නේ. අපි ඉතින් මේ පැත්තේ රවුමක් ගහද්දි අනිවාර්යෙන් මේ පැත්තට ඇවිල්ලා යන්න වෙනවා. අත ප්ලෑන් එකක් තිබ්බේ නැහැ හුළුකඟ බලන්න එන්න. නමුත් මේ හුළුකඟ හරහා ඇවිල්ලා යන්න කියලා අපිට හිතුණා. අද අපේ ටීම් එකේ ඇත්තටම ලක්ෂිත විතර ඉන්නේ. තව මල්ලි කෙනෙක් ආවා. ඉතින් මේ අනිත් සෙට් එකක් නැහැ. මේක හිටි ගමන් ආවේ. දැන් මෙතනින් පස්සේ අපි යන්න හිතන් ඉන්නේ හාර්තලේ මිනිවර්ල් සෙන්ට් වලට. එතනින් එහාට ගිහිල්ලා අපි හවස යනවා තව ලස්සන තැනකට. අපිට එතෙන්ට යන්න පුළුවන් ඒ ගොඩක් වෙලාවට. ඉතින් දැන් වෙලාවත් ඇවිල්ලා හරියටම 12:00යි. අපි යනවා දැන් ඊළඟ අපේ ගමනාන්තයට. අපි එතනින් හම්බෙමු.
මොකද ටීවන් නිකෝලෝන්ජ් වෙල්නස් ඇන් ඉස්පා පාක් කරෙල්ල වෙන කොල්ලෝ ඔන්න ඉතින් මේ පාර වැරදුනා සුදුරුදු පරිදි මං කිව්වා විතර මම බැලුවොත් මැප් එක හරි කියලා තව පොඩ්ඩක් ඉකොලොජියට යන්නේ අපි ඔන්න ඉතින් අපි යනවා හරි පාර හොයාගෙන බලපන් ආයෙ ගනින් මැප් එක ආයෙ වැරදෙන්න කලින් की खंडा के बनाई नहीं किसी ने ना वीडियो दोबारा की काम करने अभी आने पारा टर्निंग पहाड़ ये पहाड़ चली मत तिब्बो के पारल है रेंडे ने हां चली मत नीला शॉर्टकट कटने किधर ने अब हां अरे बार ने हर 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 सूरज अरे का तीन है ने को मांगी ने अरे नदी बा नहीं नहीं एक तो वो यानी के तो हां है ना याबंग बाहर वक्त के तो नहीं हैं මේ හරවම නෑ නෑ මේ පිළි මාර දෙන්නේ Google Map ඉස්සර කරන්න එපා දැන් වෙනස් නේ ආයෙත් පාර යනවා පාදේ මේ පාර තමයි පෙන්වන්නේ ගෙවල් වල මිනිස්සුත් මේ තියෙන්නේ මේක තමයි පාර බා ඉතර වෙන එකද නෑ නෑ එතනින් පස්සේ පාරක් පේන්නේ නැහැ මම අර වඩා පේන්නේ මිනිස් පාර ඈ හරිද පාර කිව්වා වෙන් කියලා ඔය ටික ගන්න වාගන්න ගල්ලටි මෙන්න මේකේ තුන දාලා ඇත්තටම මම බස් එකේ ගෙන්න ගත්තා මගට ඇත්තටම මායි ලකිය තමයි එන්නේ හිටියේ මම එන්නේ හිටියේ නෑ ඉඳන් ඉරපු ගමන් මම දන්නේ නැහැ හරවත් කරන් යන තැනක්වත් දන්නේ පිනවතත් දැනගමු මෙතන ගෙවල් වගේ තියෙනවා මේ පාරෙන් ඒවා හරින මෙන්න මේ කෑල්ලෙන් පල්ලට යන්න මම සාමාන්‍ය විදිහට කො බයින්න එපා මං හිතුවේ නෑ බා ඈ අපි යනවා උන්ට දෙමළක් දාන්න පිළ අල්ලරවත් යන්නේ නාල් කාගේ කෑල්ලක් තියෙනවා අපි ආවා මට ඈතින් පේනවා මොන්න දිනනවා කමල්ලෙක් ඉන්න ඔය අර දින්නේ අපෝ මේකට මෙච්චර කට්ටක් කන්න ඕනි කියලා හිතුවේ නෑ මම ඉන්නේ මේ පාර එතෙන් ඉන්න වැටේද කියලා කිව්වේ කොහොම හරි පේනවා මිනිවර්ස් එක්ක අනිත් පාරද වන්දවා අර දෙනවා පල්ලෙකට කොල්ලේ මේක අපි ඉන්න අනිත් පැත්තට නෝ කොහොම හරි යාළුනේ අපි ආවා මම බහින්නද ලක්ෂිද අපි බහින්නද
මේ පේන්නේ නකල්ස් වල දැවැන්තය. නකල්ස් වල උසම කන්ද. අපි ගියා මට ඇති ගොම්බානිය. ඇතර අපි වෙලාව තිබ්බන අපි එහෙ යන්න තමයි හිටියේ. මොකද ආයෙ යන්නත් ආසයි. ගොම්බානිය මේ පැත්තට වෙන්න තමයි මේ පේන්නේ. ඉතින් වලාකුලින් ඇහිලා තියෙනවා නකල්ස් කිරිගල් පොත්ත සහ එතන එහා පැත්තේ යකුන්ගේ හෙල. එතනින් එහා පැත්තේ වල්පොල මුල්ල රිවර්ස්ටන් ඒ සයිඩ් එකේ තියෙන්නේ. ඔය මේ පැත්තෙන් පේන්නේ ලෙබනන් වත්ත. ලෙබනන් වත්ත කේම්පි වාඩියට අපි යන්නේ කේම්පි වාඩියට යන රත්නගිරිය. ලෙබනන් වත්ත මේ පැත්ත. ඔය මේ සව්වෙම අතුළට වෙන්න කොටඟක අලුගල් වෙන ඉතින් එහාට ගත්තට පස්සේ 5 peaks. ඉතින් මේ තියන්නේ ගෝමරේ මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඔය මේ පැත්තේ ඔය දිගකන් තියෙන ඔය පිටහ නකල්ස් දෝතුරුගල් රේන්ජ් එක තියෙනවා. ඒ සයිඩ් එක තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ලොකු උස දියැලක් පේනවා. මම ඒක zoom කරලා ඔයාලට අරන් පෙන්නන්න. තාම මේ අයිඩෙන්ටිෆයි කරගන්න බෑ මොකද්ද දියැල්ල කියලා. මැප් එකෙත් බලුවා තාම අඳුර ගන්න බෑ. මම යාගෙන වීඩියෝ එකෙන් දාන්න. ඉතින් මේ පැත්තෙන් ගත්තාම මේ පැත්තෙන් තියෙනවා වික්ටෝරියා ජලාශය. ඔය තෙල්දෙණිය පැත්ත තමයි මේ පේන්නේ. දෙකමාර අපි දෙක විතර වෙද්දී ආවා. අපි ආවේ ඇත්තටම මඩු කැලේ හරහා ඒ පැත්තෙන් පොඩ්ඩක් පාර හොයාගන්න අමාරු නිසා පාර දුරයි. පාර ලස්සනයි වුණාට පාර දුරයි. එන්නත් පුළුවන් අවුලක් නැහැ. හැබැයි අමාරුයි හොයාගන්න. මම හිතන්නේ අපිට මේ පැත්තෙන් යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලලා ඔයාලට මේ දාන්න. අපි එනං එතෙන්ට සමු දීලා අපි යන්න හදන්නේ අපේ ඊළඟ ගමනාන්තයට. යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි ගිහිල්ලාම පෙන්නන්න. වෙලාව තියෙන අපි බලන්න ඕනේ වැස්ස තත්ත්වෙත් එක්ක අපිට එහාට යන්න පුළුවන් වේද කියලා. මොකද අපි අද වැස්සට රෙඩි වෙලා ආවෙත් නැහැ හොඳට පැවුව නිසා. ගොම්බානිය පැත්ත නම් ක්ලියර් වෙගෙන එනවා. ටිකක් උඩට වෙන්න පේනවා. දැන් චුට්ටක් විතර view එක ක්ලියර් වෙනවා. ආයි මේ පැත්තට වැස්ස කැරගෙනවා. මේ පැත්තේ උන්න දෝතොල්ගුල ඒ රේන්ජ් එක පැත්තට වෙන්න ලස්සනට දැන් view එක එනවා නිල් පාට අහසත් එක්ක. දාලා යන්න හිතෙන්නේ. ඉතින් මේ එන ගමන් හම්බුණා මේ ලස්සන view එක තියෙන ground එක. දැන් යන්න ඕනේ පල්ලට. ආව පාර නැතුව මේ පැත්තට එන්න තිබ්බ පාරෙන් ආවා. හරියටම අපි යන්නද උඩ හිටියේ. මේ පාර තියෙන වෙන්න පුළුවන්. චුට්ටක් පාරවල් බෙදෙනවා. බලාගෙන ඉන්න ඕනේ. ඉන්න මේ පැත්තට පේන්නේ හරියටම නාරම්පනාව. ඔන්න උඩ පාරෙන් තමයි ආවේ. අපි ප්ලේස් එකකට ආවා. අපි ගමන මාරු කරා. මේ පැත්තට එන්න කියලා අපි ආවා. පොඩ්ඩක් නාගන්න කියලා ආවම බැරි දෙයක් නැති. ලස්සනයි ප්ලේස් එක නම්. මෙතන එහා පැත්තේ ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඔව්. ඔන්න ඕ ප්ලේස් එක. නෑවද බා මේ නාරම්පට ගමේ ඉඳන් එහෙන් නාන්න නැතුව පල්ලට බැස්සා. කනිකට්ටේ කියලා තියෙන ප්ලේස් එකක් එතන මාරු. ඉතින් මේ වට කලින් වීඩියෝ දැම්මාගේ හරි පොඩ්ඩක් වැඩි නාන්න යනවා. ඔක්කොම පාර සැරයි. මේ ගොඩක් මේ ඔය දැන් යටයි. දැන් ආවා මේ පොඩි ප්ලේස් එකකට නාගන්න. මේ අයිනකි මොකද ෂේප් එකේ මෙන්න මේ හරින් වගේ
තිබෙන්න යන්නේ. මා ලස්සනයි වටපිටාව. අපි නාල කරලා යන්න ඕනේ. පස්සේ ගන්නවා වීඩියෝ එක. හරි සොන්ද. අපි මේ නෑව දැන් මෙතනින් මෙතන අවුලක් නෑ. ඇත්තටම නා ගන්න පුළුවන්. හැබැයි වතුර පාර එකපාර වැඩි වෙන්න පුළුවන් මේ වගේ ලොකු ඔයවල්නේ. මේ මෙයාරි ටේක් එක අන්නේ කැමති. ඉතින් අපි දැන් නාන ගමන් ඉන්නේ මං විතරයි වතුර බෑරින් අතර වතුර පොඩ්ඩක් සැරයි. ඒ කියන්නේ පරිස්සම් යන්න ඕනේ. මේ කෑල්ල විතර ඔයාලා එනවා නාගන්න. මේ පට්ටයට ඇත්තටම මේ පට්ටයට මේ සිතිරේ වතුර පාරක් ගිහිල්ලා තියෙනවා ගල්ලේ මේ ගස් මේ පොල්ව නාල සීතලයි ගැහෙනවා. වතුර සීතලයි හවස දැන් වෙලාව තියෙනවා. වෙලාව පාටින් කිට්ටු කරලා ඇති. මේ ආතල් වතුර ටික හැබැයි වතුර පාර සැරයි. උඩට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න. ඉඳන් නාලා එහෙම අපි කොහොමත් අපි යන්න හිටියේ වෙන ප්ලේස් එකකට. ඉතින් අපි ගමන වෙනස් කරා වෙලාවත් එක්ක. ඉතින් කොහොම හරි අපේ ගමන අද ඉවර කරගන්න පුළුවන් වුණා මාරම ලස්සන තැනකින්. ඉතින් අපි මේ පාරේ කීප සැරයක්ම ගියාට අපි මේ ප්ලේස් එක දැකලා තිබ්බට මෙතෙන්ට ගොඩ වෙලා යන්න බැරි වුණා. ඉතින් බලන්නකො මේ සුන්දරත්වය. අපේ ගමන ඉවර කරලා ගමන අවසන් කරන්න හදන්නේ නාරම්පණාව ඉඳන් ඇවිල්ලා. දැන් අපි ගිහිල්ලා ආපු දිහා මෙතෙන්ට ලස්සනට පේනවා. දැන් ඉන්නේ ඔරුතොට පාලම ගාව. අපි ආවේ හරියටම මේ පේන්නේ හුන්නස්ගිරි කන්ද. මේ පැත්තෙන් පේනවා හාතලේ මිනිවල් සෙන්ඩ් එක. එතකොට අපි මේ පැත්තෙන් ආරම්පණන් ගිහලා ඔහොම ගිහිල්ලා මිනිවල් සෙන්ඩ් වලට ගිහිල්ලා එතනින් බහැලා ආයේ නාරම්පණාවට ගිහිල්ලා මෙතනින් එළියට තමයි අපි ආවේ. දැන් ඉන්නේ ඔරුතොට පාලම ගාව. ඔන්න ඉතින් දැන් 6යි කාලයි වෙලාව අපි යන්න කියලා හදන්නේ අපේ ගෙවල් වලට. එහෙනම් අපි තවත් ගමනකින් සෙට් වෙමු. ජය වේවා.